යාළුවනේ අපිත් එක්ක එහෙනම් අද යමු බෙල්වුඩ්. ලස්සනයි. ඕනේ. ඔය එන්ජින් එකෙන් අත තිබ්බනම් ඊතල යනවා. ඔව්. කොහෙද යන්නේ? ආයෙත් මලක්කා. එන්න. මොන මාල්ද දන්නෙත් නෑ ලස්සන. තියාගන්න. Thank you. ඉතින් ගයිස් අපි දිගටම මැප් එක දාගෙන තමයි ගියේ. ඒ නිසා මම හරියටම පාරවල නම් වශයෙන් කියන්න දන්නේ නැහැ. නමුත් මේ මෙතන දකුණු පැත්තට තියෙන පාරේ යන්න ඕගොල්ලොන්ට බෙල්වුඩ් පයින් ෆොරස්ට් එක බලන්න ඕන. එහෙම නැත්නම් ඉස්සරහටම ගියාමත් පොඩි වෙන view point එකක් තියෙනවා. නමුත් ඕගොල්ලෝ පයින් ෆොරස්ට් එකම බලන් යනවා නම් එතනින් දකුණු පැත්තට තියෙන පාර තමයි යන්න ඕනේ. ඉතින් ගයිස් මෙතන පහලින් ඔයාලට වාහනේ දාලා මෙතන කන්ද නගින්න ඕනේ. හැබැයි එතන පහල කාර් එකකට වගේ නම් ඉඳ නැහැ. බයික් ටිකක් නම් දාලා තිබ්බා. බයික් එකකට වගේ නම් එතන ඉඳ තියෙනවා. ඉතින් ඔයාලට මෙතන කන්ද නැග්ගට පස්සේ ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි එතන කන්ද බහැලා පල්ලෙහායින් අයිස්ක්‍රීම් එකකුත් කාලා එහෙම යන්න පිටත් වුණා බෙල්වුඩ් පයින් ෆොරස්ට් එකට. එතකොට කලින් ආව පාරම අපි ගිහිල්ලා ඉවර වෙලා අර රොටි කඩේ ගාවෙන් දකුණු පැත්තට තියෙන පාරේ හැරිලා ඔයගොල්ලෝ ටික දුරක් යනකොට ඔයගොල්ලන්ට හම් වෙනවා දේවාලය. එතනින් ඔයගොල්ලන්ට පුළුවන් වාහනේ නවත්තලා ඊට ටික පයින් ගියාට පස්සේ පයින් ෆොරස්ට් එක බලා ගන්න. ඉතින් අපි එතන ෆොටෝස් ටික අරගෙන හැමීට ගෙදරින් පිටත් වුණා. ඒ එන ගමන් අපි පල්ලෙහා එතන තියෙන රොටි කඩේට ගියා. එතනින් රොටියක් කාලා හැම අපි එන්න හදනකොට එතන හිටපු අංකල් කිව්වා දැන් අපි එනකොට ආව පාර වහලා දැන් ඒක හදනවා කියලා. අපි එනකොටත් එතන කොන්ක්‍රීට් දාන්න ලෑස්ති කර තිබ්බේ. සමහරට ඕගොල්ලෝ යනකොට එතන කොන්ක්‍රීට් දාලා තියෙයි. ඉතින් කොහොම හරි අපි එතනින් ආයේ එනකොට පිටත් වුණේ අපි ඔය බෙල්වුඩ් පයින් ෆොරස්ට් එකට ආව පාරෙම අනිත් පැත්තට හැම එන්න පිටත් වුණා. ඉද්ද ගල තියෙනවා. ඉතින් අපි එද්දි දැක්ක දිගටම පාර දෙපැත්තේ කඩවල් වල වතුර බටයක් ගහලා උඩට වතුර විදින්න වගේ දාලා තියෙනවා. මොකද්ද කියලා දන්නේ නැහැ. ඕගොල්ලෝ දන්නවා නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න මොකටද ඒක යූස් වෙන්නේ කියලා. ඉතින් ඒ සෝම තමයි අපේ දවස ගෙවුනේ. අපි ඉතින් ආයෙ වෙනකොට මගදී වැස්සට ආවිලා තෙමී කෙනෙක් විතර ආවා. ඔයගොල්ලෝ මේකේ ෆුල් වීඩියෝ එක බලන්න ඕන නම් එන්න අපේ YouTube channel එකට මම link එක දාලා තියෙනවා description එකේ.